එවරිවන් මම දිනේශ්. ඉතින් ඔයාලා දන්නවා මේ රූප රචනාව අරගෙන එන්නේ සංචාරයක් ගැනවත් මේ ලෝකේ තියෙන ලස්සන තැනක් ගැනවත් නැත්තම් සොදුරු ගමනාන්තයක් ගැනවත් කතා කරන්න නෙවෙයි කියලා. ඉතින් ඇත්තම කියනවා නම් මට මේ රූප රචනාව කරන්න හිතුනේ මතකාවර්ජනයක් විදියට. අපි 2024 වර්ෂයේදී තීරණය කරනවා එවරස්ට් බේස් කැම්ප් සංචාරයක් යන්න. ඉතින් ඒක ඒ දවස්වල හැටියට මට බොහොම ලොකු සංචාරයක්. අතේ අදටත් ඒක ලොකු මතකයක්. ඉතින් ඒ සංචාරය සාර්ථක කරගන්න පෙර ගමන් කරුවෙක් විදියට කටයුතු කරේ මගේ සොඳුරු මිත්‍රයා ටැන්ජි. ඔයාලා අඳුරන මිත්‍රයා ටැන්ජි. ඉතින් ඒ වගේම 2025 වර්ෂයේදී අපි නැවත වතාවක් යනවා නේපාලයේ කඳු තරණය කරන්න. ලෝකයේ උසින්ම තියෙන ලේක් එකට, තිලිචෝ ලේක් එකට, ඒ වගේම ලෝකයේ උසින්ම තියෙන කඳුකර කපොල්ලක් වෙන තොලොංගා පාස් හරහා යන්න අපිට අපේ සොඳුරු මිත්‍රයා ටැන්ජි උදව් කරනවා සෑහෙන. ඉතින් ඒ සංචාරවලදී අපිත් එක්ක සොඳුරු නේපාල ජාතිකයා බොහොම ලෙන්ගතුව කටයුතු කරනවා සහෝදරයෙක් විදියට. ඉතින් මේ ආරම්භ වෙන්නේ අපේ ටැන්ජි ගැන මතකාවර්ජනයක් සහ ටැන්ජි අපෙන් සමුගත්ත හැටි හැමෝටම කියන්න ඒ වෙනුවෙන් කරන රූප රචනා. ඉතින් බල්ලා එන්න අපේ සොඳුරු මිත්‍රයාගේ මතක සටහන් කීපයක් ඊට පස්සේ කියන්නම් ටැන්ජි මට මගේ කඳු තරණයන් වලදී උදව් කරපු හැටි. Hi, Tenji! Hey, Tenji! Oh, our king is gone. අපිට කන්න බොන්න දෙලොක්කෝ ටික කරලා ඌරෑලා කරන ඩාල්වාත් ආදරණීය මිනිස්සු ටැන්ජිගේ සමුගැනීම මුලින්ම මට කියන්නේ කිෂෝර් කියන්නේ අපේ ඔය කඳු නැගීමේ සංචාරවලදී කෝඩිනේටර් විදියට කටයුතු කරන අපේ සොඳුරු මිත්‍රයා. ඉතින් බේස් කැම්ප් යන ගමනට ටැන්ජි හඳුන්වලා දෙනවා. ටැන්ජි තමයි ජේෂ්ඨතම කඳු නගින්න ඒගොල්ලොන්ගේ එක්ක වැඩ කරන. ඉතින් ඔහු තුන් පාරක් එවරස්ට් කඳු මුදුනට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අමාඩබ්ලම් කඳු මුදුනට ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම මකාලු කඳු මුදුනට 3-4 වාරයක් ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේ සොඳුරු සහ පළපුරුදු කඳ නගින්නෙක් තමයි ටැන්ජි කියන්නේ. ඉතින් ටැන්ජි හඳුන්වලා දෙනවා අපිට. මොකද අපේත් සැලසුම තිබුණේ වර්ෂ ගණනාවකින් කඳු කිහිපයක් තරණය කරලා වෙනස් ආකාරයේ ගමනක් යන්න. ඉතින් කොහොම නමුත් පළවෙනි සංචාරය 2024 වර්ෂයේදී පෙබරවාරි මාසේ අපි එවරස්ට් බේස් කැම්ප් දක්වා යනවා. මුලින්ම මම බේස් කැම්ප් ගමනේදී අපිට වෙච්ච සොඳුරු සිදුවීම් කිහිපයක් සහ ටැන්ජි අපිට උදව් කරපු හැටි කියලා ඉන්න. මොකද ඒක මතක් කරන්න මොන කාරණාවක්. මොකද එවරස්ට් බේස් කැම්ප් වීඩියෝ ටිකේවත් ඒ ගැන මට කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද සම්පූර්ණ අවධානය රූප රචනාවට විතරක් යොමු කරපු හින්දා. ඉතින් කොහොම නමුත් අපි එවරස්ට් බේස් කැම්ප් සංචාරයේදී ඩින්බොචේදී පළමු වතාවට මට සිග්නස් වෙනවා. ඇල්ටිටියුඩ් සිග්නස් කියන්නේ ඉහළ උන්නතාංශයන් වලදී එන රෝග ලක්ෂණ. බොහොම තද නිදිමතක් වෙනවා, හිස රුදාවක් වෙනවා. එතකොට අපි දවස් ගාණක් කඳු නැගලා කිලෝමීටර් ගාණක් ඇවිදලා මීටර් ගාණක් ඉහළට ඇවිල්ලා මුහුදු මට්ටමේ ඉඳලා
ඉතින් ඩිංබොචේ තියෙනවා කන්දක් නාගර්චුම් කියලා. මීටර් 5088ක් උසයි. මේ නාගර්චුම් කඳු මුදුන තරණය කරලා, ඒ කියන්නේ බේස් කැම්ප් ගමනේදී අපි නාගර්චුම් තරණය කරන ඩිංබොචේ එක. ඒ තරණය කරලා නැවත පහළට ඇවිල්ලා තමයි මට මේ සිග්නස් වල එක එක සිම්ටම්ස් එන්න ගන්න. ඉතින් ඒ සිම්ටම්ස් එක්ක මම අසනීප වෙනවා. ටැන්ජි එනවා රෑ 10ට විතර 9:00ට විතර. මම හිතන විදිහට මම වෙලාවක් දන්නේ නැහැ. ලොකු සුප් බෝල් එකකුත් අරගෙන ඇවිල්ලා කියනවා දිනේෂ් හෙට උදේ අපි යනවා මෙතන ඉඳලා තව කිලෝමීටර් ගාණක් ඈතට. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේක බොන්න ඕනේ. ඔයා නිරාහාරව හිටියොත් ඔය සිග්නස් එක වැඩි වෙනවා. ඔයාට හෙට ඇවිදින්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණොත් අපිට බේස් කැම්ප් යන්න වෙන්නේ නැහැ. නැවත කිලෝමීටරයක් පල්ලෙහාට සාමාන්‍යයෙන් සිග්නස් එකක් ආවොත් කිලෝමීටරයක් විතර පල්ලෙහාට ආපස්සට එන්න වෙනවා. එහෙම කරන්න වෙයි කියලා. කොහොම නමුත් මම එයාගේ කීමට පෙරත්ත කිරීමට ඒ අර අමාරු පිට මේ සුප් එක බොනවා. කොහොම නමුත් ඊළඟ දවසේ උදේ වෙනකොට සියල්ල හරි ගිහිල්ලා මට සුපුරුදු පරිදි නැවතත් කඳු තරණය කරන්න හැකි වෙනවා. ඉතින් සමහර විට එදා ටැන්ජියම නොකළා නම් මට බේස් කැම්ප් ගමන සිහිනයක් වෙන්න ඉඩ තිබුණා. ඉතින් කොහොම නමුත් මගේ වාසනාවකට සහ ටැන්ජිගේ තියෙන ඒ යහපත් ගති ගුණාංගයට පින් සිද්ධ වෙන්න ඉතින් මට බේස් කැම්ප් ගමන සාර්ථක කරගන්න වුණා. එවරස්ට් බේස් කැම්ප් එකට ගිහිල්ලා නැවත ගමනේදී අපි තරණය කරනවා කාලපත්ත. ඒ කඳු මුදුනට එවරස්ට් කඳු පන්තියට හිරු උදාව බොහොම අපූර්වට පේනවා. ඉතින් පාන්දර 3ට විතර අපි ගමන ආරම්භ කරලා කාලපත්තර මුදුනට ගමන් කරලා එතන ඉඳලා හිරු උදාව බලනවා. ඉතින් ඒ වෙලාවේදීත් කැමරාව පාවිච්චි කරන්න භාවිතා කරන්න වෙන හින්දා මම අත්ග්ලව්ස් ගලවලා කැමරාව තැන් වලට තියලා රූප රචනාව කරන්න උත්සාහ කරනකොට මගේ අත් දෙක අයිස් වගේ ගල් වෙන්න පටන් ගන්නවා. පුදුම සීතලක් දැනෙන්න පිච්චෙනවා හා සමානව. ඒ වෙලාවේ ටැන්ජිගේ ග්ලව්ස් දෙක ගල්ලා මට දීලා කියනවා දිනේෂ් මේක දාගන්න. උඹගේ නැත්තම් අත් දෙක සීතලට මේවා වෙයි කියලා. එහෙම බොහොම කාරුණික හදවතක් තියෙන මිනිස්සෙක් නේපාල් ජාතිකයෙක්. ඉතින් මට පෙන්වන්න යමක් තියෙනවා මේ කාලපත්තර වලදී ටැන්ජි මට දුන්න පුංචි ගල. ඉතින් මේක දීලා කියනවා දිනේෂ් මේක හොඳ මතකයක් වෙයි උඹට මේ පළවෙනි නේපාල් ගමන උඹ ආපු කියලා. ඉතින් අද මේ ගල් කැටේ දුන්න මිනිස්සයා මේ ලෝකේ නැහැ. අද වෙනකොට මාසයක් තිස්සේ මිනිස්සයා නේපාල් පොළොව යට සීතල පොළොව යට දිරමින් පවතිනවා. ඉගෙන කතා කරන්න ඕනේ හින්දා තමයි මේ රූප රචනාවක් කරේ. ඉතින් කොහොම නමුත් මං ගාව තියෙනවා ටැන්ජිගෙන් ඉතුරු වුණු මතක කීපයක්. ඉතින් ඔබ තමයි. ඉතින් මේ දෙවෙනි අවස්ථාව ටැන්ජි මට උදව් කරනවා. ඉතින් කොහොම නමුත් එවරස්ට් බේස් කැම්ප් සංචාරය අවසන් කරලා අපි එනවා ශ්‍රී ලංකාවට. බොහොම ආදරෙන් සමුදෙනවා අපි ඊළඟ අවුරුද්දේ මුණ ගැහෙමු කියලා අපේ සොඳුරු කඳු නගින්න ජේෂ්ඨ ශර්පාවරයා ටැන්ජි ශර්පා. ඉතින් ඒකෙන් පස්සේ 2025 වර්ෂයේදී අපි නැවතත් යනවා නේපාලයට. ඒ ලෝකේ උසම ලේක් එක බලන්නයි ලෝකේ උසම කඳුකර කපොල්ල වෙන තිලිච්චෝ ලේක් එක සහ කඳුකර කපොල්ල වෙන තොලොංගා පාස් කඳුකර කපොල්ල හරහා යන්න. ඒක මීටර් 5416ක් ඉහළින් තියෙන්නේ. එවරස්ට් බේස් කැම්ප් එකටත් වඩා ඉහළින් තියෙන්නේ. ඉතින් අපි දේත් සාර්ථක කරගන්නවා. ඉතින් ඒ කඳු නැගීම් දෙකේදීම ඒ සොඳුරු සංචාර දෙකේදීම ටැන්ජි අපිට සහෝදරයෙක් වගේ උදව් කරනවා. ඉතින් ඒ හින්දා සහ ඒ මිනිස්සයාගේ සොඳුරු ගතිගුණ හින්දා මම හිතන්නේ මට වගේම එවරස්ට් බේස් කැම්ප් රූප රචනා නරඹපු අන්නපූර්ණ සර්කිට් එක නරඹපු අන්නපූර්ණ බේස් කැම්ප් නෙවෙයි අන්නපූර්ණ සර්කිට් එක නරඹපු ඕගොල්ලොන්ට මට වගේම වේදනාවක් මට වගේම දුකක් ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ තරමට ටැන්ජි අපිත් එක්ක ලෙන්ගතු වෙච්ච හින්දා.
මම විශ්වාස කරනවා මේ කැමරා ඉස්සරහා මම කඳුළු සලන්නේ නැති වෙයි කියලා. කොහොම නමුත් අද ජනවාරි 26 ටැන්ජි අපිව හැරදා යන්නේ දෙසැම්බර් 26. ඊළඟට තව සැලසුම් කිහිපයක් තිබුණා අපිට කරන්න. ඒ ටිකක් දැන් කියන්න ඕන. මොකද මේ වෙනකොට ඒ සැලසුම් බොහොමයක් මම අතහැරලා දාලා ඉවරයි. මගේ සොඳුරු මිත්‍රයාගේ අහිවීමත් එක්ක. ඉතින් අපේ අදහසක් තිබුණා මේ පෙබරවාරි අවසානයේ මේරාපි කඳු මුදුනට යන්න මීටර් 6000න් එහාට යන්න. ඉතින් ඒ වැඩ කටයුත්තට ටැන්ජි සියල්ල සකස් කරමින් තිබුණේ. අපි එතකොට අයිස් වලට අවශ්‍ය ඒ උපකරණ අයිස් පොරෝ ඇඳුම් පැළඳුම් මේ සියල්ල සූදානම් කරමින් හිටියේ. අපිට එහෙට ගිහිල්ලා එහෙන් ගන්න පුළුවන් විදියට. ඉතින් මේ සියලු කටයුතු අපිට අතහැරලා දාන්න උනා මගේ සොඳුරු මිත්‍රයාගේ අහිවීමත් එක්ක. ඉතින් අදට මාසයක් හරියටම මම දෙසැම්බර් 27 28 29 30 31 පළවෙනිදා වෙනකම්ම මේ වන තුරුත් මගේ FB ප්‍රොෆයිල් එකේ කව ෆොටෝ එක තියෙන සුදු කොඩියක් විදියට. මොකද මට ඒක හරි ලොකු වේදනාවක්. කඳුවල හම්බෙන මිත්‍රයෝ ඕගොල්ලොන්ට නතු එකට කඳු නගින යාළුවන්ව කවදාවත් අමතක කරන්න බැරි. මොකද මේ මිනිස්සු බොහොම හදවතට ලෙන්ගතුයි. ඒ වෙන යම් කාරණාවක් නෙවෙයි අනේකාගේ අපහසුතාවයේදී අනේකාගේ වේදනාවේදී එකා වගේ ඉඳගෙන සහෝදරයෝ විදියට කටයුතු කරන හින්දා. කොහොම නමුත් ටැන්ජි නැති වෙන්නෙත් කඳු කරේදිමයි. ටැන්ජි අපිට එවරස් බේස් කැම්ප් සංචාරයේදී අවසානයේ හරි ලස්සන කතාවක් කියනවා. කියනවා දිනේෂ් මේ කඳු නගින්නෙක්ගේ ජීවිතය යුද්ධයට යන සොල්දාදුවෙක්ටත් වැඩි අවදානම් කොයි වෙලාවක කුමක් වෙයිද කියලා හිතන්නවත් බෑ කියලා. මොකද හිමකඳු කඩා වැටි, මැල්ටිටියුඩ් සික්නස් නැත්නම් වෙන යම් ආකාරයක මරණයක් මොහොතකින් ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා මීට 3000න් එහාට ගියාට පස්සේ ජීවිතය තියෙන්නේ වෙනත් මාතක. ඉතින් ඒ හින්දා ටැන්ජි කියපු කතාව බොහොම සාධාරණයි කියලා මටත් හිතෙනවා. මොකද ටැන්ජිත් ඒ විදිහටම කඳු කරේදී අපිව හැරදාලා යනවා. ඉතින් ටැන්ජි කඳු කිහිපයක් තරණය කරලා නැවත එනවා එවරස් බේස් කැම්ප් එකට. මේ මම කියන්නේ 2025 වර්ෂයේ දෙසැම්බර් 26 ඔහු මිය ගිය දවසේ. ඔහු අසනීප වෙන දවසේ. ඇවිල්ලා බේස් කැම්ප් එකේ ඉඳලා නැවත එනවා පැන්ග්බොචේ දක්වා. පැන්ග්බොචේ ගැන මම පුංචි මතකයක් කරන්නම්. අපි එවරස් බේස් කැම්ප් සංචාරයේදී පැන්ග්බොචේ නවාතැන්පලට ගමනාන්තයට ආවට පස්සේ ඒ රාත්‍රිය බොහොම සුන්දර රාත්‍රියක් වෙනවා. ඒ රූප රචනාව බැලුවා නම් මතක ඇති. උදේ අවදි වෙලා කවුළුවෙන් එළිය බලනකොට සම්පූර්ණ හිමෙන් වැහිලා. ඉතින් පුදුම තරම් ලස්සනයි. මගේ කවුළුවෙන් පේන්නේ අමාඩබ්ලම් කන්ද. බොහොම අමාරු කන්දක්. ඒ කන්දත් තරණය කරපු මිනිස්සෙක් තමයි ටැන්ජි කියන්නේ. ඉතින් ඒ සොඳුරු දර්ශනය දැසට දැක්ක තැනදී තමයි ටැන්ජිට සිග්නස් ඇවිල්ලා ටැන්ජි අසනීප වෙන්නේ. ඉතින් කොහොම නමුත් 26 වෙනිදා පාන්දර ටැන්ජිට එනවා පපුවේ වේදනාවක්. මම දන්නේ නැහැ ඇයි එන්නේ කියලා. මොකද ඒ ගැන මම වාර්තාවක් කිසිම දෙයක් දන්නෙත් නැහැ, දැකලත් නැහැ. මම වෛද්‍යවරයෙකුත් නෙවෙයි ඉන්න. ඒ වේදනාවත් එක්ක ඊළඟ දවසේ උදේ 6 වෙනකොට යනවා කිෂෝර් කත්මන්දු ඉඳලා පැන්ග්බොචේ දක්වා හෙලිකොප්ටරයකින් ටැන්ජි වරගෙන එන්නේ. එතනදී ටැන්ජි අහනවා ඇයි කිෂෝර් ආවේ? මට ප්‍රශ්නයක් නැහැ කියලා. කිෂෝර් කියන්නේ නේපාල් ජාතිකයෙක්, මගේ සොඳුරු මිත්‍රයා. මට ටැන්ජිගේ අභාවය පිළිබඳ දැනුවත් කරේ කිෂෝර්. ඉතින් ඊට පස්සේ ටැන්ජි අරගෙන යනවා කත්මන්දු වල තියෙන හොඳම හදවත් රෝහලකට. පපුවේ වේදනාවක් එන්න කොහොම නම් එක දවසකට පස්සේ ටැන්ජි අපිව හැරදාලා යනවා. ඒ වෙනකොටත් හදවතේ තියෙන ඒ කපාටයක යම් රුධිර සැපයීමකට වෙච්ච හානියක් හින්දා ටැන්ජි අපිව හැරදාලා යනවා. කොහොම නමුත් ඒක දරා ගන්න බැරි තරම් වේදනාවක් වුණා. දවස් කීපයක්ම නොකා නොබී ඉන්න තරමට. ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි දිනේෂ් ගියේ නැත්තේ ටැන්ජිව නැවත බලන්න. මම පුදුම විදියට උත්සාහ කරා යන්න. එයා ටිකට්ස් දාගන්න උත්සාහ කරා. ඒ ගියත් වැඩක් නැහැ. කිෂෝර් මට කිව්වේ දිනේෂ් පාවරුන් ඊළඟ දවස් වෙනකොටම ඒ සියලු වැඩ කටයුතු ඉවර කරනවා 10 11 වෙනකොට උඹ නේපාලෙට එනකොට ටැන්ජි රූපේනුත් ඒ
සිරුරෙනොත් සියල්ලෙන්ම අපිට සමුදේ ඉවරයි කියන. ඉතින් මට වෙනවා මගේ උත්සාහය අත්හරින්න. නමුත් මම වෙනුවෙන් නේපාල් ජාතික මහත්මියක් නේපාලේ ජීවත් වෙන මහත්මියක් එතරට යනවා. මට එවනවා ඡායාරූප කීපයක් කිෂෝරුත් එවනවා. මේ තමයි ටැන්ජිගේ අවසාන නික්මයාම. ඉතින් බොහොම සංවේදී කාරණාවක් වුණා කඳුනගින් එක් වෙන මට ඒ හිම ගැන ඒ කඳු ගැන නේපාලය ගැන නේපාල අතීත කතා ගැන කියලා දුන්නු සොඳුරු මිත්‍රයා සොඳුරු ගායකයා සොඳුරු නර්තන ශිල්පියා නැවත කවදාවත් මට මුණ ගැහෙන්නේ නැහැ කියලා නේපාලේ සංසාර ගමනේදී අපිට සමාජයට මුණ ගැහි මම විශ්වාස කරනවා දවසක මුණ ගැහි කියලා. කොහොම නමුත් මම මගේ වර්ෂ ගණනාවක සැලසුම් ටික ගුලි කරලා දානවා මගේ මතකයන් ගොන්නට. දවසක හිත හැදුනොත් අපි යමු නැවත නේපාලයට කඳු නගින්නට. ඉතින් ඔය ටිකත් තමයි මට ඔයාලට කියන්න ඕන උනේ. මොකද මම දන්නවා මම වගේම ටැන්ජිට ආදරය කරපු ඔයාලා හැමෝම දුක් වුණා. ශ්‍රීපාද රූප රචනාවේ කමෙන්ට්ස් වලින් වැඩි හරියක් තිබුණේ ටැන්ජි ගැන. ඉතින් ඒ වගේම අපි අදටත් ඔය ගමන් බිමන් යද්දී let's go ටැන්ජි කියනවා. අදටත් කියනවා ඒ කියලා ඒ තප්පර ගානින් අනිත් පැත්තට හිතනවා අනේ ටැන්ජි නෑනේ කියලා. ඉතින් මාසයක් තිස්සේ හිතලා බලනකොට මගේ මිත්‍රයා වැලියට දිරනවා කියලා. නේපාල් සීතල පසයට දිරාමින් පවතිනවා කියලා. පුදුම වේදනාවක්. ඉන්නේ වගේම මේ ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නෑ කියලා හිතෙනවා. අපිට ගෙනියන්න පුළුවන් හොඳ නරක ටික විතරයි. එකතු කරගන්න පුළුවන් මතකයන් විතරයි. ඉතින් ওই ටික තමයි මට කියන්න ඕන උනේ. සමා වෙන්න මේ රූප රචනාවේ තරම් සතුටුදායක එකක් නෙවෙයි දුක්බර එකක්. නමුත් ඔයාලටත් මටත් දුක බෙදා ගන්න මේක අවස්ථාවක් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ටැන්ජියුනියන් කමෙන්ට් එකක් දාන්න මම ඉල්ලීමක් කරනවා. ටැන්ජියුනියන් මොනවා හෝ යමක් අපිට කරන්න තියෙනවා නම් අදහසක් විදියට දාන්න. ලේ දන් දීමක් හෝ යම් කිසි දානමය කටයුත්තක් හෝ අපි ටැන්ජිගේ මාස 3ක් පිරෙන දවසක අනිවාර්යයෙන් මේ දෙක ඔයාලගේ සහයෝගය ඔයාලගේ එකතු වීම ඇතුළු. ඉතින් ඔය ටික තමයි කියන්න ඕනේ මේක මතකාවර්ජනයක් කරපු රූප රචනාව. ඉතින් අපි එකතු වෙලා යම් කිසි දෙයක් කරමු ඔහුගේ ආත්මය වෙනුවෙන්. ඉතින් වෙලාව හරි සමුගන්න ඔය ටික තමයි කියන්න ඕනේ. ඉතින් මේ තමයි ටැන්ජි මට නේපාලයේදී දුන්න පුංචි ගල් කැටය. කවදාවත් මට අමතක වෙන එකක් නෑ. එවරස්ට් කඳු මුදුනට ඉර පායාගෙන යද්දී මේ ගල් කැටය දුන්නා. දිනේෂ් මේක තියාගනින් උඹට මේක මතකයක් වෙයි කියලා. මේක සදාකාලික මතකයක් විදිහට මං ගාව තියෙයි. ඉතින් හරි ඒ සියල්ලත් එක්ක සමුගෙන යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සමුගන්නවා අපි මුණ ගැහෙමු වෙනස් රටක වෙනස් රූප රචනාවකින් වෙනස් කඳු වලින්. මොකද නේපාලයට යන එක ටික දවසකට කල් දාන්න වෙනවා. කොහොම නමුත් මම යනවා ටැන්ජිය මිහිදන් කරපු තැන බලන්න. අනිවාර්යෙන් මම යනවා. චර්පාවරුන්ගේ සෝහන් බිමක තමයි ටැන්ජිය මිහිදන් කරන්නේ. ඉතින් ඔයාලත් මම අනිවාර්යෙන් එක්කගෙන යන්න. ඉතින් ප්‍රාර්ථනා කරන්න ටැන්ජිට හොඳක් වෙන්න කියලා. ඒ වගේම කඳු නැග්ගත් මොන දේ කරත් අපිට යන්න ඕන වෙලාවට එන්න කියන වෙලාවට අපිට යන්න වෙනවා. ඒ හින්දා හැමෝටම ආදරෙන් සෙනෙහසින් කරුණාවෙන් ජීවත් වෙන්න. මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ. ඉතින් අල්බුවන් මම දිනේෂ් වල හැමෝටම ප්‍රාර්ථනා කරනවා නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා. මගෙනුත් යම් කිසි වරදක් වුණා නම් සමාවෙන්න. අල්බුවන්
the dangerous than military go for war. Yeah. This mountain is dangerous than this one. Life is not guaranteed, anytime soon. What happening in mountains, nobody knows. The avalanche, like it looks very safe, but any times avalanche come.